නහර ගැට ගැහිම නිසා ඇතිවන තුවාල. කරන්න තියෙන හොඳම ප්‍රතිකාරය මොකක්ද? විවිධ වර්ගයේ ප්‍රතිකාර තියෙනවා. මූලිකම අවස්ථාවේදී මේ සඳහා සුදුසුම ප්‍රතිකාරය වෙන්නේ කම්ප්‍රෙෂන් බෑන්ඩේජ්. එහෙම නැත්නම් තද කරලා බෑන්ඩේජ් එකකින් ඔතන එක. වෙළඳ පොලේ ගණ්ඩක් තියෙනවා මේ බෑන්ඩේජ්. එහෙම නැත්නම් වෛද්‍යවරයාට මේ බෑන්ඩේජ් එක දාන්නත් පුළුවන්. මේකේ තියෙනවා 4 layer බෑන්ඩේජ්, 3 layer බෑන්ඩේජ්. මේක නිශ්චිත පීඩනයක් කකුලේ පල්ලෙහා කොටසට, දණහිසෙන් පල්ලෙහා කොටසට යෙදීම මගින් තමයි මේ වෙරිකෝස් වේන් වලට ප්‍රතිකාරය කරන්නේ. සාමාන්‍යයෙන් වෙරිකෝස් වේන් වලින් ඇතිවන තුවාලයක් ඇති වෙන්න හේතුව වෙරිකෝස් වේන් නිසා ලේ ගමනාගමනයේ ඇති වෙන වෙනස්කම. සාමාන්‍ය ආකාරයට නෙවෙයි වෙරිකෝස් වේන් තියෙන පුද්ගලගේ ලේ ගමනාගමනය සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ලේ ආපහු ගලාගෙන යාම අඩුයි. මේ නිසා වෙරිකෝස් වේන් තියෙන කෙනෙක්ගේ ලේ කල් වෙන ගතියක් කකුලේ පහළ වල්ලුකර ප්‍රදේශයේ සිද්ධ වෙනවා. තද කරලා යොදන මේ බෑන්ඩේජ් එකෙන් කරන්නේ ඒ එකතැන පල් වෙන ලේ නැවතත් හදවත දෙසට ගමන් කිරීමට උදව් කිරීම. මේ ක්‍රමය හරහා අපේ කකුල් වල වෙරිකෝස් වේන් නිසා යම්කිසි ලේ පල්වීමක් තියෙනවා නම් ඒ පල් වෙන ලේ නැවත වතාවක් හෘදය දෙසට නැත්නම් හදවත දෙසට ගමන් කරවීමට හැකියාවක් ලැබෙනවා. මේක ඉතා සරලයි. සරල සැරහුමක් පමණයි. මේක විශාල නිසා සමහර අය කැමති නෑ. වෙරිකෝස් වේන් වලින් තුවාල සඳහා කරන්න තියෙන හොඳම ප්‍රතිකාරයක් තමයි මේක.